ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලව අදත් ආදරෙන් ලයිෆ් විත් මధుවන්ති මගේ ලොග් එකට. ඔන්න ඉතින් මට හිතුණා අදත් මම හදපු ගොඩක් හෙල්ත්ලි රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මේක ප්‍රෝටීන් අධික කරි එකක්. ඔන්න ඉතින් ඔයා ඩයට් කරන කෙනෙක් නම් ඔයා ශරීර සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් නම් අධික තරබාරුව ගැන වද වෙන කෙනෙක් නම් ඔන්න ඔයාට මේ කරි එක ගොඩක්ම ගැලපෙනවා කියලා මට හිතුණා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක ඔයාලට අරන් ආවේ. එන්න යන් දැන් මාත් එක්ක මම කොහොමද මේ කරි එක හදන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මම මෙතන අරගෙන තියෙනවා නට්ස් වර්ග ගොඩක්. ඉතින් මේක මම කලින් කිව්වා වගේ ප්‍රෝටීන් අධික කරි එකක්. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ නට්ස් වර්ග ටික මෙතන මම කඩලා අරගෙන තියෙනවා. ඊට පස්සේ කජු තියෙනවා. ඊට පස්සේ රෙඩ් බීන් එක තියෙනවා කොරියන්. ඊට පස්සේ බ්ලැක් බීන් එක තියෙනවා කොරියන් එක. ඊට පස්සේ තව මෙතන තියෙනවා කොරියන් වයිට් කිඩ්නි බීන් එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ බීන් එක ගොඩාක් ගුණයි. මේකට කියන්නේ වයිට් කිඩ්නි බීන් එක කියලා. ඉතින් කිඩ්නි කියන්නේ වකුගඩුනේ. ඉතින් ඔයාලට එතනින්ම තේරෙනවා ඇති මේ නට්ස් වර්ග කොච්චර ගුණද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ග්‍රීන් පීස්. ඉතින් ඔයාලට පුළුවන් අපිට ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ඕනම නට්ස් වර්ගයකින් මේ කරි එක හදන්න. ඉතින් ගොඩ දෙනෙක් දැනුවත් නට්ස් වර්ග කොච්චර අපේ ශරීර සෞඛ්‍යයට ගුණද කියලා. ඉතින් මෙතන මම කජුයි කඩලයි දෙක කලින් පෙඟෙන්න දාලා අරගෙන තියෙන්නේ. මොකද අනිත් මෙතන මම අරන් තියෙන හැම නට්ස් වර්ගයක්ම ප්‍රෙස් නට්ස් වර්ග. ඉතින් ඔයාලා ප්‍රෙස් නැති දේවල් පාවිච්චි කරනවා නම් අපි ඒවා අනිවාර්යෙන් පෙඟෙන්න දාලා ගන්න ඕනේ. මොකද එතකොට අපිට ඉක්මනට තඹ ගන්න ලේසි හින්දා. ඉතින් අපි දැන් බලමු මම මේක කොහොමද හදන්නේ කියලා. මම මේව හොඳට සෝදගෙන තමයි තියෙන්නේ. ඉතින් මම දැන් මේ වෙලේ ලිපේ තියලා තැම්බෙන ප්‍රමාණයට වතුර දාලා අපි කහ ටිකක් දාගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ කරි එක බත් පාන් රොටි ඕනම දෙයක් එක්ක කන්න පුළුවන්. එහෙම නැතිනම් මේක කරි එකක් විදියට හදන්නේ නැතුව උනත් මේ විදියට තම්බලා උනත් කනවනම් මේක ගොඩක් ගුණයි. ඉතින් අපි පියනකින් වහලා මේක තම්බ ගන්න ඕනේ. ඔන්න දැන් මේ ඔයාලා දකින්න ටික වෙලාවකට පස්සේ ඉතින් මේක හොඳට තැම්බිලා තමයි දැන් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් අපි මේක උයා ගමු. ඉතින් මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. මම මේකට ටිකක් උකු පොල් කිරි ටිකක් දාගත්තා. ඉතින් ඔයාලට මේකේ ග්‍රේවි ගතිය ගොඩක් ඕනේ නම් එකතු කරගන්න පොල් කිරි ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඉතින් මම මෙතන අරගෙන තියෙන ලුණු, අමු මිරිස්, සේර, රම්පේ, සුදු ලුණු. ඉතින් මම ওই ටික එකතු කරගන්නවා. අපි ටෙම්පරාදුවට ටිකක් වෙනම අයින් කරලා තියාගන්න ඕනේ. ඔන්න මම එතන ලුණු ටිකකුයි සුදු ලුණු පොඩ්ඩකුයි ටෙම්පරාදුවට ඉතුරු කරගත්තා. ඉතින් දැන් ඔයාලා මෙතන දකින්නේ කරපිංචා, කුරුඳු පොතු, කහ, මිරිස් කුඩු, ලුණු, ඊට පස්සේ කරි පවුඩර් ටිකක් මම අරගෙන තියෙනවා රෝස්ටඩ් කරි පවුඩර්. ඉතින් මම ওই ටික ඔක්කොම මේකට එකතු කරගන්නවා. ඉතින් එකතු කරලා අපි ඕක කවලම් කරලා ටික වෙලාවක් ලිප උඩ තියලා උයා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපි ලුණු බලලා ලුණු මදි නම් ලුණු දා ගන්න ඕනේ. ඉතින් දැන් මම ඒක උතුරන අතරේ හදන්න ටෙම්පරාදුව හදාගන්න. ඉතින් ඔයාලට මේක ටෙම්පරාදු කරන්න නැතුව උනත් කන්න පුළුවන්. ඉතින් ටෙම්පරාදු කරාම රස වැඩි හින්දා මම මේක ටෙම්පරාදු කරගන්නවා. ඉතින් මම තෙල් චුට්ටක් භාජනයකට එකතු කරගන්නවා. අපි මේක හෙල්ත්ලි කරි එකක් විදිහට හදන නිසා තෙල් ගොඩක් පාවිච්චි කරන්නේ නැත්නම් හොඳයි. ඉතින් ඊට පස්සේ මම අර කලින් අයින් කරගත්ත ලුණු සුදු ලුණු ටික මේකට එකතු කරගන්නවා.
ඊට පස්සේ අපි ඒක ටිකක් රන්වන් පාට වෙන්න බැදුනට පස්සේ මම මෙතන අරන් තියෙනවා කෑලි මිරිස් ටිකක් අබ අරන් තියෙනවා. ඊට අමතරව සූදුරු ටිකක් අරගෙන තියෙනවා. ඉතින් මම මෙතන කෑලි මිරිස් ගත්තේ මට වියලි මිරිස් කරල් නැති හින්දා. ඉතින් වියලි මිරිස් කරල් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න. ඒක තවත් පෙනුම ලස්සන වෙනවා. එතකොට අපේ මේ කරි එකේ ඉතින් ඔය ටික රන්වන් පාට වෙන්න බැදුනට පස්සේ තමයි මම අර කලින් පෙන්නපු ටික එකතු කරගන්නේ. ඉතින් දැන් මම මේ වෙලාවේ මේ ටික ඔක්කොම එකතු කරගන්නවා. මම මෙතන කියන්න ඕනේ මට ඉස්සෙල්ලා කියන්න බැරුණා මම මෙතන කළුදුරු ටිකකුත් පාවිච්චි කරනවා. ඉතින් කළුදුරුයි සූදුරුයි පාවිච්චි කරාම මේ කරි එක ගොඩක් රසයි. දැන් අපි මේ මිශ්‍රණය ඔක්කොම අපේ මේ නට්ස් ව්‍යංජනයට එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේක හොඳට කවලම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි කවලම් කරලා ලුණු බලලා අපි මේක ලිප උඩ තියලා ටික වෙලාවක් හොඳට උයා ගන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම හරිම රස කරි එකක්. ඒ වගේම තමයි මේක ප්‍රෝෂණයෙන් අධික කෑමක්. ඉතින් මම අර කලින් කිව්වා වගේ තනිකරම මේක ප්‍රෝටීන් අධික කෑම එකක්. ඉතින් දැන් ඔන්න ඔයාලට පේනවා ඇති මං හදාගත්ත මගේ නට්ස් කරි එක. ඉතින් මේක හරිම රසයි, ඒ වගේම ගුණයි. ඉතින් ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. ඉතින් එහෙනම් මේ වගේ රස මතකයක් අරගෙන ආයෙත් හම්බෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න.